හරි දැන් අපි බලමු උපුල් වීරසිංහ.lk වෙබ් අඩවියට නිවැරදිව රෙජිස්ටර් වෙන ආකාරය. ඔයාලා මුලින්ම ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න. මම මේ ඕපන් කරගෙන තියෙන්නේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක. දැන් ඔයා හොඳින් බලන්න ඔයා එදිනදා යූස් කරන අවශ්‍ය Gmail එකකින් වෙබ් බ්‍රවුසර් එකට සයින් ඉන් වෙලාද ඉන්නේ කියලා. එහෙම නැත්නම් සේරටම කලින් ඔයාගේ Gmail එකෙන් වෙබ් බ්‍රවුසර් එකට සයින් ඉන් වෙන්න. හරි සයින් ඉන් වුණා නම් දැන් ඔය සර්ච් බාර් එකේ මේ විදිහට උපුල් වීරසිංහ.lk කියලා හරියටම සර්ච් කරගන්න. උපුල් වීරසිංහ.lk කියලා සර්ච් කරාම දැන් මේ විදිහට උපුල් සර්ගේ වෙබ්සයිට් එක ඔයාලට පෙන්නාවි. වෙබ් අඩවියට ආපුවාම එකටම ඔයා එන්නේ වෙබ්සයිට් එකේ ලෑන්ඩින් පේජ් එකට. මේ ලෑන්ඩින් පේජ් එකේ පන්තිය ගැන විස්තර, සර් ගැන විස්තර, contact details, ළමයිගේ comments, Q&As වගේ මෙකී නොකී ගොඩක් දේවල් අන්තර්ගත කරලා තියෙනවා. දැන් අපි බලමු මේ වෙබ්සයිට් එකට වරද්ද ගන්න නැතුව හරියටම sign up වෙන්නේ කොහොමද කියලා. ඔයාලා මුලින්ම වෙබ්සයිට් එකට ආවම දකින මෙන්න මේ ඩෑෂ්බෝඩ් කියන තැන හරි මෙන්න මේ sign in කියන තැන හරි තැන් දෙකෙන් එකක් උඩ ක්ලික් කරන්න. දැන් ඔයාගේ Gmail ගිණුම හරහා ඔයාව ලොග් කරගන්න තමයි යන්නේ. මෙතන ඔයාලට අවශ්‍ය Gmail ලිපිනය මත ක්ලික් කරන්න ඔයාලට පුළුවන්. වීඩියෝ එක පටන් ගත්තම Gmail එකෙන් browser එකට sign in වෙන්න කිව්වෙත් මේ හින්දම තමයි. හරි සිලෙක්ට් කරාට පස්සේ එන මේ තැනිනුත් continue බටන් එක ක්ලික් කරගන්න. හරි වැඩේ සාර්ථකයි. දැන් ඔයාව ඩෑෂ්බෝඩ් එකට අරගෙන එනවා. ඔන්න පොපප් වුණා මැසේජ් එකක්. අද දවසේ වැඩ කොහොමද? මේකෙන් ඔයාලට ඩේලි අධ්‍යාපන කටයුතු පාඩම් අධ්‍යයනය කරන වෙලාව හැමදේම රාත්‍රී 8න් පස්සේ සබ්මිට් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. දැක්ක නේද? chart එකකට ඒ පැය ගාන ඇතුළත් වුණා. දැන් අපි අපේ ප්‍රොෆයිල් එක හරියටම කම්ප්ලීට් කරගන්න ඕනේ. ඒකට ඔය දකුණු පස සයිඩ් බාර් එකේ ප්‍රොෆයිල් කියන අයිකන් එක උඩ ක්ලික් කරගන්න. දැන් මේ තියෙන්නේ ඔයාගේ ප්‍රොෆයිල් එක. මේ ප්‍රොෆයිල් එකේ ඔයාගේ සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංක, ජාතික හැඳුනුම්පත් අංකය, උසස් පෙළ වර්ෂය, විෂයපතය, පාසල වගේ සියලුම විස්තර හොඳින් කියවලා බලලා ඔයාගේ විස්තර හරියට ඇතුළත් කරලා සේව් උඩ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. දැන් මේ බලන්න ඔයාට ස්ටුඩන්ට් ID එකක් ප්‍රොෆයිල් එකේ ජෙනරේට් වෙලා තියෙනවා. ප්‍රොෆයිල් එක සෙටප් කරගත්තාම වම් පැත්තේ තියෙනව නේද අයිකන්ස් ගොඩක්. එකින් එක කතා කරමු. අපි එකටම යමු ඩෑෂ්බෝඩ් එකට. ඩෑෂ්බෝඩ් එකට ආවම මේ පළවෙනියටම තියෙන්නේ ඔයාලගේ වර්ක් ටයිම් ඇනලයිස්. ඔයාලට හැමදාම රෑ 8ට ඔයාලා එදා දවසේ පාඩම් කරපු ටයිම් එක සබ්මිට් කරන්න පුළුවන්. ඒ වගේම මේ දත්ත පදනම් කරගෙන ඔයාට ඇවරේජ් ටයිම් එකක් weekly and monthly කොච්චර වැඩ කරලා තියෙනවද කියලාත් හරියටම මෙතනින් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ ක්ලාස් ටයිම් ටේබල් එක. මේ ක්ලාස් ටයිම් ටේබල් එකෙන් ඔයාලට ක්ලාස් තියෙන දිනයන් සහ වෙලාවල් පැහැදිලිව සහ පිළිවෙලින් බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ නෝටිස් බෝඩ් එක. නෝටිස් බෝඩ් එකෙන් ඔයාලට පන්තිය පිළිබඳව වැදගත් දැනුවත් කිරීම බලා ගන්න පුළුවන්. උපුල් සර්ට මොනවා හරි දැනුවත් කිරීමක් කරන්න තියෙනවා නම් ඔයාලට මෙතනින් එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ පේපර් මාර්ක්ස් සෙක්ෂන් එක. දැනට මෙතන මොකුත් පේන්නේ නෑ. මොකද මම තාම පේපර්ස් ලියලා නෑනේ. ඒත් මම ඔයාලට මේක වැඩ කරන හැටි අනිවාර්යෙන් ඉස්සරහට පෙන්නනවා. ඔන්න ඊළඟට තමයි වැදගත්ම කොටස තියෙන්නේ. පළවෙනියටම කොළ පාටින් ෆ්‍රී ක්ලාසස් කියන තැන ක්ලික් කරාම ඔයාලට උපුල් වීරසිංහ.lk වෙබ් අඩවිය විසින් නොමිලේ ලබා දෙන පාඩම් බලා ගන්න පුළුවන්. මේකේ විශේෂම කාරණය තමයි මේ ෆ්‍රී ක්ලාසස් බලන්න වෙබ්සයිට් එකට රෙජිස්ටර් වෙන එක අනිවාර්ය නෑ. ලංකාවේ පළවෙනි වතාවට ඕනෑම අයෙකුට ඇවිල්ලා මේ ක්ලාස් සේරම නොමිලේ නැරඹීමේ හැකියාව තියෙනවා. හරි, ආයිත් අපි ඩෑෂ්බෝඩ් එකට ගියාම
2024 25 26 කියන සේරම පන්ති වසරවල් ඔයාලට බලාගැනීමේ හැකියාව තියෙනවා. මෙතනින් අදාළ වර්ෂය තෝරලා ක්ලාස් එක බයි කරන්න පුළුවන්. තවත් අතිශයින් වැදගත් එකක්. දැන් අපි බලමු කොහොමද පන්තියක් හරියටම බයි කරන්න කියලා. පළවෙනියටම මෙතනින් ඔයාගේ උසස් පෙළ වර්ෂයට අදාළ ක්ලාස් එක තෝරගන්න. මෙන්න මේ විදිහට. දැන් බලන්න ඒ වසරට අදාළව තියරි, ස්පීඩ් රිවිෂන්, පේපර් ක්ලාස්, ලෙසන් පැක් කියලා ක්ලාස් කැටගරිස් කීපයක් තියෙනවා. මෙතනින් ඔයාට බයි කරන්න ඕනේ ක්ලාස් එක මෙන්න මේ විදිහට ක්ලික් කරන්න. එහෙම ක්ලික් කරාම ඔයාව මෙන්න මේ විදිහට අදාළ ක්ලාස් එක ඇතුළට යොමු වෙනවා. ක්ලාස් එක ගැන විස්තර සහ මිල ගණනුත් මෙතනින්ම බලා ගන්න පුළුවන්. මේ ටියුට් බයි ඩිලිවරි කියන ටික් එක දුන්නාම ඔයාට ටියුට් ගෙදරටම ගෙන්වා ගන්නත් පුළුවන්. ඒක අනිවාර්යෙන්ම දෙන්න. ඔයාලට මුදල් ගෙවන්න පේමන්ට් ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. ඒ ස්ලිප් අප්ලෝඩ් සහ ඔන්ලයින් පේමන්ට්ස් විදිහට. මේ ස්ලිප් අප්ලෝඩ් කියන ඔප්ෂන් එකේදී තියෙන්නේ ඔයා මුදල් බැංක් ඩිපොසිට් එකක් කරලා හරි නැතිනම් ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකක් කරාම හරි ඔයාට ලැබෙන ස්ලිප් එක අප්ලෝඩ් කරන්න. ඔන්ලයින් පේමන්ට් ඔප්ෂන් එකේදී ඔයාට ක්‍රෙඩිට් කාඩ්, වීසා, මාස්ටර්, ලංකා QR එක ඕනෑම ඔන්ලයින් පේමන්ට් ඔප්ෂන් එකක් භාවිත කරලා අන්තර්ජාලය හරහා පේ කිරීමේ හැකියාව තියෙනවා. හරි, මම දැන් ඔයාලට ස්ලිප් එකක් අප්ලෝඩ් කරලාම පෙන්නන්න. ස්ලිප් අප්ලෝඩ් උඩ ක්ලික් කරන්න. නැවතත් ක්ලික් ටු අප්ලෝඩ් බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට ස්ලිප් එක චූස් කරලා අප්ලෝඩ් කරන්න. ස්ලිප් එක අප්ලෝඩ් කරාට පස්සේ සබ්මිට් ටු බයි බටන් එක ක්ලික් කරන්න. ස්ලිප් එක අපිට ලැබුණාම අපේ ඇඩ්මින්ලා ඔයාගේ ස්ලිප් එක රිවිව් කරලා ක්ලාස් එක ඇක්ටිව් කරලා දෙනවා. එතකන් මේ විදිහට ඔයාගේ තත්ත්වය පෙන්ඩින් කියලා තමයි තියෙන්නේ. ඔයාලට ක්ලාස් එක ඇක්ටිව් වුණාම මෙන්න මේ විදිහට පොප් අප් මැසේජ් එකක් මගින් දැනුවත් කිරීමක් කරනවා. එතකොට අර පෙන්ඩින් කියලා තිබ්බ තැන ඒක ඇක්ටිවේට් වෙලා තියෙනවා. ඒ වගේම ඔයා ඔන්ලයින් පේමන්ට් මෙතඩ් වලින් පේ කළා නම් ඒ වෙලෙම ක්ලාස් එක ඇක්ටිව් වෙනවා. දැන් ඔයාට පුළුවන් ක්ලාස් එකේ වීඩියෝස් බලලා අධ්‍යාපනය පටන් ගන්න. ඊළඟට අපි යන්නේ මේ සයිඩ් බාර් එකේ තියෙන පේමන්ට් සෙක්ෂන් එකට. පේමන්ට් සෙක්ෂන් එකේ ඔයාගේ පේමන්ට් හිස්ටරිය, මිලදී ගත්තු ක්ලාස් සහ ඔයා ටියුට් ඩිලිවරි මගින් ගෙන්වනවා නම් ඩිලිවරි ට්‍රැකින් සිස්ටම් එකකුත් මේකේ තියෙනවා. ඒකෙන් ඔයාලගේ ටියුට් ඩිලිවරි වෙන ස්ටේටස් රියල් ටයිම් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු මයි ක්ලාස් සෙක්ෂන් එකට. මයි ක්ලාස් සෙක්ෂන් එක මගින් ඔයාට ඔයා බයි කරලා තියෙන ක්ලාස් සියල්ලම පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ආයෙත් යමු පේපර් මාර්ක්ස් සෙක්ෂන් එකට. මතකද අර මම ඉතුරු කරලාවේ අන්න එතන. අන්නේ පේපර් මාර්ක්ස් සෙක්ෂන් එකෙන් ඔයාලගේ පේපර්ස් වල ලකුණු මේ විදිහට පැහැදිලිව පිළිවෙලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේකම ඔයාට ඩෑෂ්බෝඩ් එකනුත් බලා ගන්න පුළුවන්. හරි, අපි හිතමුකෝ ඔයාට තවත් මොකක් හරි උදව්වක් ඕනි කියලා. අන්න ඒ වෙනුවෙන් තමයි හෙල්ප් සෙක්ෂන් එක තියෙන්නේ. අවසාන වශයෙන් හෙල්ප් සෙක්ෂන් එකෙන් ඔයාට අපගේ කන්ටැක්ට් සපෝට් හොට්ලයින් හරහා කන්ටැක්ට් වීමේ හැකියාවක් තියෙනවා. මේ මගින් ඔයාගේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් අපි හිතනවා මේ ගයිඩ් වීඩියෝ එකෙන් upulweerasinga.lk වෙබ්සයිට් එක ගැන අවබෝධයක් ඔයාට තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා.